මං යුවින්දිකා මං ආවේ වෙන්නප්පු ඉඳන් මට hair එකේ ප්‍රශ්න ගොඩක් තිබුණා සැලොන් වහාශයකට එන්න කලින් මං FB එකේ රීල්ස් බලද්දී මට අහම්බෙන් වගේ තමයි සජෙස්ට් උනේ soft bonding කියන ට්‍රීට්මන්ට් එක ගැන soft bonding කියලා බලද්දී සැලොන් වහාශා පේජ් එකේ තිබ්බ ඇඩ් එකක් මම දැක්කා. කලින් මේ ට්‍රීට්මන්ට් එක කරපු කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරලා තියෙනවා. ඊට පස්සේ මම සැලොන් එක කන්ටැක්ට් කරගෙන ඇහුවා soft bonding කියන්නේ මොකක්ද? ඒක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මට මගේ hair එකේ ෆොටෝ එකක් දාන්න කියලා කන්සල්ටේෂන් එකට එන්න කියලා කිව්වා. hair එක බලලා hair එකේ තත්ත්වය කොහොමද කියලා බලලා ඉවර වෙලා මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්ද කියලා බලලා ඒක විස්තර කියන්න කියලා. ඇත්තටම මට මම සාමාන්‍යයෙන් අලුත් දේවල් try කරන්න ලොකු කැමැත්තක් නැහැ බයයි. හැබැයි මට සැලොන් එකේ page එක බැලුවට පස්සේ සැලොන් වහාශ එකේ trust එකක් ඇති වුණා මේක try කරලා බලමු කියලා. මොකද ගොඩක් තැන් වල නැති treatment එකක්. ඒ වගේම මගේ hair එකට මට ඕන කරලා තිබුණ විදිහේ look එකක් ගන්න පුළුවන් soft bonding කියන treatment එකකින් කියලා මට තේරුණා. ඒ නිසා මම සැලොන් එක contact කරගෙන consultation එකට ආවා. ඊට පස්සේ මගේ hair එක බලලා hair එකේ මගේ damages තිබුණා ගොඩක්. මගේ hair එක සාමාන්‍යයෙන් control කරන්න ටිකක් අමාරුයි. ගොඩක් වේවි curly hair එකක් තමයි තිබ්බේ. මේ damage වෙලා තිබුණා සෑහෙන්න. මම higher treatment මොනවත් එහෙම follow up කරලා තිබ්බේ නැහැ. ඒ නිසා මම keratin treatment එකක් කරලා තිබුණා කලින් මගේ hair එකේ ඉස්සරහා කොටසට විතරක්. මොකද මගේ කොණ්ඩේ ඉස්සරහා වැවෙන්නේ නැහැ. මගේ නල්ල ගොඩක් පේනවා, baby hairs එම ගොඩක් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක මම මෙතනට ආවට පස්සේ මගේ hair එක බලලා කන්සල්ට් කරලා යාළුවා කිව්වා මේ විදිහට කරමු soft bond එකක් මේ මගේ ප්‍රශ්න ටික ඔක්කොටම මේ ආන්සර්ස් හම්බෙයි කියලා. ඉතින් ඊට පස්සේ සැලොන් වහාශයකින් මම soft bond එක කරා. මම soft bond එක කරේ 2025 සැප්තැම්බර් මාසේ. ඇත්තටම soft bond එක කරාට පස්සේ මගේ කොණ්ඩේට විතරක් නෙමෙයි මගේ මුහුණට ඔක්කොම වෙනස්ම එළියක් ආවා. දකින්න හැමෝම කිව්වා මොකද කරේ කොණ්ඩේට මොකක්ද මේ කළා තියෙන්නේ කියලා හැමෝම මොකද ඒක මේ ගොඩක් තැන්වල නැහැ. හරිම රෙයා මගේ hair එක දැක ගමන් ස්ට්‍රේට් කරලාද රීබෝන්ඩ් කරලාද කෙරටින් කරලාද කියලා හොයන්න බෑ. ඇත්තටම ගොඩක් ලස්සනයි. මොකද යට end waves ඉතුරු වෙලා hair එකේ උඩ කොටස සම්පූර්ණ shiny ලස්සන hair එකක් මට හම්බුණා. ඒ වගේම මගේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ ඉස්සරහා කොණ්ඩේ නරල ගොඩක් පේනවා. කොණ්ඩේ වැවිලා තිබ්බේ නැහැ. බේබි හාස් තිබ්බා. මම මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක තමයි මගේ